හෙල්ලෝ අදත් ඔයාලගේ සිතුවිල්ල තියෙනවා ඔයාලගේ වහරට සෝවිතෙන් මොකද වෙන්නේ ආතල්ලේ ගැතිගෙන හිතනවා ආතල්ලේ දෙන්න තමයි ඔයාලා මම වීඩියෝස් බලන්න කියලා තමයි දන්නවා එන්නේ අපි උඩි කියවන්න දෙයක් නෑ අපිට බලන්න තියෙන්නේ සානක බෝගේ අල්ලපු ගෙදර මෝඩය කියන වීඩියෝ එක ඇත්තට කියවන්න දෙයක් නෑ දැන් ඉතින් දානවා ඉතින් ලොකු අවුලකුත් නෑ එහෙනම් වැඩි කතා කරන්න දෙයක් නෑ නේ දැන් කිව්වනේ ඒක ඉතින් අපි යන් වීඩියෝ බලන්න එහෙනම් දැන් අපි බලමු අහලෝ ගෙදර මොනේ මොකක්ද මේ සීන් එක ඉතින් මම මේ කියන්න යන කතාවේ මුල් විනාඩි 2මාර ගියාට පස්සේ ඔයාලට තේරෙන්න ගනීවි අසල්වැසිය තෝරගන්නකට සැලකිලිමත් වෙන්න ඕන ඇයි කියලා. සල්වැසිය තෝරගත්තී සැලකිලිමත් වෙන්න. අද වැඩද? වැඩ දහන්නේ? නෑ අර මගේ යාළුවෙක් කෙනවා කිව්වද? කවුද? චන්ද්‍රපාල කිව්වේ අර රට ගියපු ළමයාද? ලංකාවට එන්නද? ඔව් ගිය සතිය ආවේ. පිය බලලා යන්න එන්න ඕන කිව්වා මම ඉතින් කිව්වා මේ තාත්තත් ඉන්නවට වයින්ද මේ ඉන්දිරා හම්බෙන්න පුළුවන් අද වරෙන් කියලා. බේකරේ වැඩ ටික යනවා ඉතින්. ඔළුව දෙතුන් දෙනෙක් ඉන්නවනේ ඉතින් ඒකේ වැඩ ටික බලාගන්න. මටත් ඉන්න පුළුවන්. ඒක නෙමෙයි හැබැයි ප්‍රශ්නේ. අර එහා ගෙදර ඉන්න එක අදත් දාවිත් දන්නේ නැහැ කැසට් එක නේ ගමට වැහෙන්න. ආපෝ උගරණන් කතා කළ වැඩක් නෑ. ඌ හැදෙනකින් නෙවෙයි බා. Tamanට ඇහෙන මට්ටමට සින්දු ටික දාගෙන අහන්න පුරුදු වෙන්න ඕන. මේක ගමට වැහෙන්න සින්දු දානවා මේ අපේ ගෙදරට එන මිනිස්සෙක් එක්ක අපිට නිදහසේ කතා කරන්නනේ. ඌ සින්දු දාපු වෙලාවට අපිට ගෙදරක කතා කරන්නත් බෑනේ මම කියන මවුලක් තේරෙන්නේ. ඔව්. තාත්තරේ වැඩිද පොඩ්ඩක් ඌට ගිහිල්ලා ඔය කතන්දරේ කියන්න. බලමු අද දාවිද කියලා. අද දැම්මොත් නම් මම පොඩ්ඩක් අනිවාර්යයෙන්ම ගිහිල්ලා කතා කරනවා. ඇත්තම කියනවනම් ඔය කියන දවසේ පොර මහ හයියෙන් කැසට් එක දැම්මා. ඉතින් මෙයා තමයි ඔය කියන චන්ද්‍රපාල. චන්ද්‍රපාල හිටියේ පිටරට. අවුරුදු ගානකට පස්සේ ලංකාවට ඇවිල්ලා සානකයි සානකගේ තාත්තවයි බලලා යන්න තමයි පොරගේ ප්ලෑන් එක උනේ. තාම නම් කාටවත් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. අල්ලපු ගෙදරක තාම කැසට් එක දාලා නැහැ. ඌ තාම නිදිනේ. අපි බලමු මොකද වෙන්න යන්නේ කියලා. සානක මේ මචං ඔළුව විතරනේ කියනවා සානක බෝ වීඩියෝ වල වෙන්නේ සානක. එහෙන් කීයට දාවේ? එන්න නම් වැඩි වෙලා ගියේ නෑ බං. හයිවේ එක තියෙනවනේ. පැය භාගෙන් ආවා. ආවුනේ. අඩෝ සෑහෙන කාලෙකට පස්සේ යමු මේ දකින්නේ. නැතුව ඉතින් අවුරුදු ගානකින්නේ. ඉතින් ඔයාලා බලන් ඉන්නදී තාම කිසිම දෙයක් උනේ නෑනේ කියලා. කොහොම වෙන්නද? විනාඩි දෙකක් තාම ඔගේ කැසට් එක දැම්මේ නෑනේ. හැම ගමකම ඉන්නවා අඩු මොලයක් තියෙන තඩි මෝඩෙක්. ඌට තඩි කැසට් එකකුත් තිබුණාට පස්සේ තමයි ඒ යකාගේ අන් දෙකක් එළියට එනවා කියලා ගමේ මිනිස්සු දැනගන්නේ. ඒ ගමේ නම් මම අල්ලපු ගෙදරක කැසට් එක දැම්ම වගේ බං. මලම කරදරයක් අපු මේක. මේ මුකුත් කාලයිමුද? මුකුත් කාලයිමුද? නාලා ඉන්න? දැන් මං ඇඳුම් ගිනාවිත් නෑ. නෑ නෑ බං අවුලක් නෑ. ඉතින් ආතල් මොනිද? එහෙම නානවා අඩුයි. කවන්ට කනවා අඩුයි. ලෙඩ වෙයි ඈ. හෙට වෙයි. හෙට මොනවද වෙන්නේ? ලෙඩ මොනවද කියන්නේ ඉතින් ගෑස් තමයි. ඒක නෙවෙයි මේ පාර හැලොවින් පාටි ගියේ නෑ. හෙළුවෙන් පාටි? මේ පාර කියන්නේ මම නම් එහෙම කවදාවත් හෙළුවෙන් පාටි ගිහිල්ලා නෑ. අයියෝ යන්න එපැයි. මම නම් මේ පාර දෙකකටම ගියා. දෙකකටම ගිහිල්ලා හෙළුවෙන් පාටි. හෙළුවෙන්? හැලොවින් තමයි. වයිෆ් අවුලක් නැද්ද? එහෙම අවුලක් නෑ. අපි දෙන්නම තමයි ගියේ. ඈ? වයිෆුත් හෙළුවෙන්ද ගියේ? නැතු ඉතින් දෙන්නම එකට තමයි එක හැලොවින් පාටි එකකට ගියේ. පුදුම දෙයක් කොයි කතා කරනව හෙන්නේ. කරන් ගියා වගේ බං. බලපංකො නිකන් වැස්සක් වහලා පෑවුවා වගේ. මේ මම ගිය පාරට කියලා අයියෝ බලන්න කරන් ගන්න එපා අපේ ගල්ලා බල්ලෝ ඉන්න. පුළුවන් දෙකෝ පාටි බහින්න. ඒක වැඩක් නෑ. දැන් කොහොමද මේ අර උඹ රට යන වැඩක් එහෙම බල හිටියනේ? අයියෝ මම ඉතින් IELTS කරෙත් නෑනේ බං. ඉතින් ඒක කරගන්න එපැයි. ඔව් ඔව් පොඩි ප්ලෑන් එකකට ඉතින් වැඩේ වෙනවා. ආයිද මම කසට් එක ආයි හොක් කරේ ආයි දැන් ආයි දාගෙන බං. මම නෙවෙයි මුලින්ම අපේ අක්කා කරාවි. සල්ලිත් යනවනේ ඕවට ගොඩක්. මුලින්ම කක්කා කරාවි. ඔව් ඊට පස්සේ ඉතින් මම බලන්න ඕන. මොකද කිව්වේ? අක්කා කරාට පස්සේ තමයි මම බලන්න ඕන. අක්කා කරාට පස්සේ උඹ බලන්න ඕන? ඇයි? නෑ
ඉතින් බං ඔය සල්ලි වියදම් කරලා කරන වැඩ අපි දන්නේ නෑනේ බං අපිට කරගන්න පුළුවන්ද කියලා. ඉංග්‍රීසි ටිකක් හරි පුළුවන් අක්කා මුලින් කරાવી. ඒක බලලා තමයි මම මගේ තීරණය ගන්නෙ. මට පොඩ්ඩක් පැහැදිලි මදි. දැන් උඹ බලන්නේ කවුරු කක්ක කරාමද? අක්කා බං අක්කා. අක්කා කරන උඹ බලන්නේ. ඔව් ඔව්. දොරෙන් එළියෙන් නැද්ද? නැතු ඉතින්. මං එළියෙන් සද්ද අහන් ඉන්නවා ෂේප් එකේ. අහන ප්‍රශ්න ටිකක් හරි දැනගන්න පුළුවන් නේ. මට නම් නිකන් පිස්සු වගේ. පිස්සු වගේ තමයි ඔහොම පිස්සු හොඳයි. පිස්සු හොඳයි. ආනන්ද හොඳ. ගඟේ ඉස්ස හොඳයි. මොනවද ඔය කියන්නේ? ආය මේ ඒව නෙමෙයි. උඹේ තොරතුරු මොනවද? අපිත් ඉතින් වරදක් නෑ බං ඔන්න ඔහෙ ඉන්නවා. උට දෙට්ටක වැල්ලා ඉන්නේ උට උත්තර දෙන්නත් කියන්නේ. පටන් ගත්තනේ. අඩෝ නියමයිනේ. congratulations. thank you. උඹේ ඔය නෝනටත් මොන හරි ඔය ගා ගන්න තියෙනවා නම් කොණ්ඩ හදන්න තියෙනවා නම් ඉතින් එක්කන් වරෙන්. හොඳ තැනක් හම්බුණා මම පන්නි පිටියේ. මෙයා ගාව දෙන්නෙක් වැඩක් කරන අපි ඒක රෙන්ට් එකට ගත්තා ඒ පාර. කොහෙද ඕක තියෙන්නේ? පන්නි පිටියේම තමයි. පොල්වත්ත පාරට හැරිලා මීටර් 200ක් වගේ යනකොට පයින් යනවා නම් විනාඩි 3-4ක් වගේ යනකොට දකුණු අත පැත්තේ තියෙන ලොකුවට බෝඩ් එකක් දාලා රූබර් සැලෝන් කියලා. අපිම දැම්ම බෝඩ් එක. හරි ලේසි. ආයි දැම්මනේ කැසට් එකයි දාලා. මොකද්ද නම කිව්වේ? රූබර් සැලෝන්. රූබර්. චූබර් සැලෝන්? ඔව් රූබර්. ඊයෝ ඊ වගේ නමක් දැම්මේ. දැන් මොකද අහන්නේ ඉතින්? කටට ආවොත් ඔහෙ දැම්ම බං. කටට ආව දැම්ම. කටට මොනවද ආවේ? චූබර් තමයි ආවේ. කටට චූබර් නම හොඳයිනේ. මිනිස්සු නම දැක්කම ඒ විද? මොකද නැත්තේ? කිරිමිත් වෙනවා ගෑනුත් වෙනවා. අංකල් මේ පුතා ඇවිල්ලානේ. මම බේකරියේ හිටියේ. කොහොමද අංකල්? වරදක් නෑ පුතා. අපි නම් ඉතින් හොඳින් ඉන්නවා. කොහොමද එහෙ විස්තර? මේ සෑහෙන කාලයකට පස්සේනේ මම මේ දකින්නේ මෙයාව. මාස 3ක් වගේ ඉඳලා ආපහු යනවා අංකල්. කොහොමද බේකරියේ වැඩ? කරගෙන යනවා පුතා ඉතින්. මේ අර ඊයේ ෆෝම් වගේ පුරවන්න ආව නේද? ඕ මේ වල කපන්න. කයි කැසට් එක දැම්මනේ. ඒක හරිද? හරිද? ඒක හරිද? ඒ කහලින්ද? ඒ බොන් නෑ කිව්වද? අඩෝ. කූල් එකක් එතන නවඩවල් වෙන. කොයි කහලින්ද ගැනද මේ අංකල් අහන්නේ? ඒක හරිද කියලා ඇහුවේ. තේ නෑ. දැන් අරු කහලින්ද? කහ වෙලා තියෙන්නේ. නෑ අකෝ ෆෝම් පිරෙව්වද? ඔය තාත්තාන් එකක් අරු කියන්නේ එකක්. චන්ද්‍රපාල කියන්නේ එකක්. බලන්න. මේ ගොරවනවා නම් මම ටක් ගාලා ටිප් ස්විච් එක ඔෆ් කරලා ඉන්න. වලදීනවා දැන්. පොඩ දෙන්න. ඌ කියන්නේ වෙන එකක්. ඒ උඹ ලිඳ බලන්න දයන්නේ මාත් කරනවා. ඉවරයි. brothers and sisters අපිට බලන් තිබ්බ වීඩියෝ ඉවරයි. අපේ දෙලුවේ ස්ථානක බුගේ මතක සද්දර නෑ ඊ ටයිටල් එක සද්දර බැලුවා. සද්දර ගැසට් දාන්න ලොකු ගෙදර මොඩේ නේද? අන්න ඒ වීඩියෝ එක තමයි බැලුවේ. ඉවරනකොට දෙලි කියන්න දෙයක් නෑ. මගේ channel එක අලුතෙන් නම් එක්කම subscribe කරලා එකතු වෙන්න. මොකක්ද පොඩ්ඩක් අලුතෙන් තමයි ඉන්නේ subscribe කරලා එකතු වෙන්න. Instagram එකේ TikTok එකේ Instagram එකේ Facebook එකේ link පල්ලෙන් දාලා තිනවා. අනිවාර්යෙන්ම join වෙන්න නෙමෙයි follow කරන්න. ඒ reels short videos වටනවා. reels ඔක්කොම එකයි. anyway අපිට කියන්න දෙයක් නෑ. ඉවරනකොට අපි ඉවරනකොට දෙලි කියන්න දෙයක් නෑ. කලින් වීඩියෝ බලුව නැති ඒ කලින් වීඩියෝ බලන්න. අපිට කියන්න දෙන්න තුගරි පාරදකති කියට කියවන්න දෙන්න. අපිට කියවන්න දෙන්න ආයි කියවන්න දෙන්න කියවන්න දෙන්න. Brothers and sisters, it's fine.